දෙහිගෙඩියක් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාකාරකමට දැන් අපි යොමු වෙනවා. මාගාව තියෙනවා දෙහිගෙඩියක්, ඒ වගේම සම්බන්ධිත වයර්, ගැල්වනෝමීටරයක් තියෙනවා. කැපිටල් G අකුරෙන් සංකේතවත් කරලා තියෙන ගැල්වනෝමීටරේ. මේ තියෙන දෙහිගෙඩිය, කොපර් තහඩුව, සිංක් තහඩුව, ඒ වගේම සම්බන්ධිත වයර් තියෙනවා. මේ විදිහට සම්බන්ධිත වයර්. ඊළඟට අපි සම්බන්ධ කරේ බල්බයක්නේ. හැබැයි මම මේක වෙනුවට ගැල්වනෝමීටරයක් යොදාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙහිගෙඩිය මම අරගෙන මේ දෙහිගෙඩිය හොඳින් මේ පරීක්ෂණයේ තහඩු දෙක සවි කරන්න කලින් මේ දෙහිගෙඩිය මම හොඳින් තලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙහිගෙඩිය අරගෙන හොඳින් මන් තලා ගන්නවා. ඒට හේතුව වන්නේ දෙහිගෙඩියේ තියෙන අම්ලයක්. මේ අම්ලය දෙහිගෙඩිය පුරා ඒකාකාරව පැතිරීම සඳහා තමයි මෙන්න මේ විදිහට මම හොඳින් තලා ගනු ලබන්නේ. ඊට පස්සේ කොපර් තහඩුව සහ සිංක් තහඩුව දෙහිගෙඩිය තුලට ඇතුළු කරන්න ඕනේ. ඒ ඇතුළු කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තහඩු දෙක එකිනෙකට නොගෑවෙන පරිදි, ඇතුළත හෝ පිටත එකිනෙක නොගෑවෙන පරිදි මේ දෙක ඇතුළු කරන්න ඕනේ. ඒ සඳහා තහඩුව ඇතුළු කරන්න අපහසු නිසා මම පිහියක් ආධාරයෙන් මුලින්ම දෙහිගෙඩිය පොඩ්ඩක් සිදුරු කරගන්නවා මෙන්න මේ තහඩුව ඇතුළු කිරීම සඳහා. මෙන්න මේ ආකාරයට මම සිදුරු දෙකක් විද ගන්නවා දෙහිගෙඩියේ පොඩි පිහියක් ආධාරයෙන් මේ විදියට මම විද ගනු ලබනවා. right. ඊට පස්සේ මුලින්ම මම කරනවා කොපර් තහඩුව මේ විදියට මම දෙහිගෙඩිය තුලට ඇතුළු කරනු ලබනවා. දෙහිගෙඩිය තුලට ඇතුළු කරනු ලබනවා. ඉන්පසු සිංක් තහඩුව මෙන්න මේ ආකාරයට සිංක් තහඩුව ඇතුළු කරනවා. මේ දෙක ඇතුළතින් ගෑවෙන්න බෑ. දෙක අතර පරතරයක් තියෙන්න ඕනේ. ඒ වගේම පිටතින් ගෑවෙන්නත් බෑ. right. ඉන්පසු මේ තහඩු දෙක ගැල්වනෝමීටරයට සවි කරන්න ඕනේ. මේ විදිහට කොපර් තහඩුව මම රතු පාට වෑර් එක යොදාගෙන අන්න රතු පාට අග්‍රයට සවි කරනවා ගැල්වනෝමීටරේ. හරි. කළු පාට වෑර් එක කළු පාට අග්‍රයට සවි කරනවා ගැල්වනෝමීටරේ. අන්න කළු පාට අග්‍රය කියලා කියන්නේ මෙතෙන්දී ඍණ අග්‍රය වෙනවා ගැල්වනෝමීටරේ. රතු පාට අග්‍රය කියන්නේ ධන අග්‍රය වෙනවා. හරි. මේ විදිහට මම කොපර් තහඩුවට සම්බන්ධ රතු පාට වෑර් එක ධනාග්‍රයට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරන විටම ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙනවා නම් දෙහිගෙඩිය තුල කරන්ට් එකක් නිපද වෙනවා. ඔන්න මම දැන් සවි කරන්න යන්නේ රතු පාට අග්‍රය. එතකොට බලමු ගැල්වනෝමීටරේ කටුවට මොකද වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න. මම දැන් ඔන්න සවි කරනු ලබනවා. ඔන්න බලන්න ගැල්වනෝමීටරේ කටුව නිරීක්ෂණය කරන්න හොඳට. අන්න දැක්කද? ගහනකොටම ගැල්වනෝමීටරේ මැද බිඳු ගැල්වනෝමීටරයක් තියෙන්නේ කටුව ධන දිශාවට උත්ක්‍රමණය වුණා. කටුව ධන දිශාවට උත්ක්‍රමණය වුණා. ඒකෙන් අපිට කියන්න පුළුවන් දෙහිගෙඩිය තුල විද්‍යුත් ධාරාවක් නිපදවන බව. හරි. ඊට පස්සේ මේකේ ධනාග්‍රය සහ ඍණ අග්‍රය මාරු කරොත් මොකක් වෙයිද? දෙහිගෙඩිය මේ සම්බන්ධ ධනාග්‍රය සහ ඍණාග්‍රය මාරු කරොත් දැන් මෙහිදී ධනාග්‍රය විදියට කොපර් තහඩුව ක්‍රියා කරන බව අපිට පේනවා. ඒ වගේම ඍණාග්‍රය ලෙස සිංක් තහඩුව ක්‍රියා කරන බව පේනවා. දැන් මම කරන්නේ ගැල්වනෝමීටරේ ධන ඍණ අග්‍ර දෙක මාරු කරනවා. රතු පාට වෑර් එක කළු පාට එකට සවි කරනවා. ඒ වගේම කළු පාට වෑර් එක රතු පාට අග්‍රයට මම සවි කරනවා. මෙන්න මේ ආකාරයට. එවිට ගැල්වනෝමීටරේ නිරීක්ෂණය බලමු කුමක් සිදුවේද කියලා. වලට විභාග ප්‍රශ්න පත්‍රවල පැට්‍රිකල් වල මේ වගේ දේවල් අහනවා. හරි. ආම් බලන්න. එතකොට මොකද උනේ? ඉස්සල්ලාගේ ධන පැත්තට දැන් ඍණ දිශාවට, ඒ කියන්නේ විරුද්ධ දිශාවට කටුව උත්ක්‍රමණය වුණා. ඒ කියන්නේ ගැල්වනෝමීටරේ අග්‍ර දෙක මාරු කරනකොට ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වන්නේ විරුද්ධ දිශාවටයි.